වෙනිදා අනේ අපි ජනාධිපතිතුමා හරහා පාර්ලිමේන්තුවේ එන්නේ. ඊට කලින් අයවැය රහස් සාමාන්‍ය එළිය කියන එකක් නැහැනේ. නමුත් අපි ඉඟියක් දෙන්නම්. ගිය අවුරුද්දට වඩා 3 ගුණයකට වඩා මුදල් ප්‍රමාණයක් මාර්ග වෙනුවෙන් මූලික අවශ්‍යතා වෙනුවෙන් පානීය ජලය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඔබට 7 වෙනිදා වෙනකම් බලා ගන්න පුළුවන් හවස වෙනකොට මේ ආණ්ඩුව ගිය වසරට වඩා කොපමණ මුදල් ප්‍රමාණයක් ජන ජීවිතවලට දෙන්න මේ අර්බුද විසඳන්න කටයුතු කරමින් ඉන්නවද කියන එක. මෙහෙමයි මට විපක්ෂද කියන අදහසට වඩා බය කෙනා තමයි වැඩිම ආරක්ෂාව ඉල්ලන්නේ. ඒ කියන්නේ හොරකම් වංචා දූෂණ වැඩියෙන් කරපු එක එනාට පැතිගැන්මක් තියෙනවා, බියක් තියෙනවා, මරණ බයක් තියෙනවා, පාතාලත් එක්ක ගනුදෙනු කරපු අයට බයක් තියෙනවා. අපිට අදාළ නැහැ පුරවැසියන්ට හැමෝටම ආරක්ෂාව සපයන්න ඕන. ඒක ආණ්ඩුවක වගකීමක්. ඔවුන්ට ඒ දැනෙනවා නම් බයක් මොකක් හරි අපරාධ වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් മന്ത്രിවරයෙක් වීමයි එක වෙන මොකක් හරි ගැටලුවක් පුරවැසියලට ඉන්න බැරි කල්පනා කරන්න බැරි මහ ජනතාවත් එක්ක ගැට සම්බන්ධ වෙලා කටයුතු කරන්න මිත්‍රශීලී ගනුදෙනු නැත්තම් ජනතා විරෝධී වැඩ කරලා වගේ අදහසක් ඔවුන්ටම දැනෙනවා නම් සොයංවම ඔවුන්ගේ ආරක්ෂාව ඉල්ලා ගැනීම වැදගත්. මොකද අපි හැම එකනටම වගේ කියනවා ආණ්ඩුව පැත්තෙන් පොලිස්පතිතුමාගේ පැත්තෙන් ඉල්ලන ඕන කෙනෙකුට ආරක්ෂාව දෙන්න සූදානම් වෙලා ඉන්නේ.